මෙතනට තමයි මේ රුමේනියාවේ ජාතික ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනේ ලස්සනටම වෙයි. ෂාන් මල්ලි. ඔයාලට මොනවා හරි කියන්න තියෙනවද මේ ක්‍රීඩාංගනය ගැන? ලස්සනම ක්‍රීඩාංගනයක් නිව්සීලන්ත ග්‍රවුන්ඩ් එකක් හා සමානව තියෙන ග්‍රවුන්ඩ් එකක්. මේ වගේ ග්‍රවුන්ඩ් එකක සෙල්ලම් කරන්න ලැබීම මහ පිනක්. අනිවාර්යයෙන්. නිකම් කමෙච්චක් කරේ ගන්න හම්බෙනවා කියන්නේ නෑ. නිකන් කියන්නේ නිකම්ම ග්‍රවුන්ඩ් එකක් නෙවෙයි ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් එකක්. මේක රුමේනියාවේ තියෙන ඉන්ටර්නැෂනල් එකම ග්‍රවුන්ඩ් එකම ග්‍රවුන්ඩ් එක ගන්න. නෑ තා ක්ලොජ්ජල් එකක් තියෙනවා. ක්ලොජ්ජල් එකක් තියෙනවා. ක්ලොජ්ජල් එකක් තියෙනවද? ඒත් මේකම තමයි මම හිතා ලොකුම එක නෙමෙයි. මේක ලොකුම එක. ක්ලොජ්ජල් එකත් අපිට ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් එකක් ගන්න බැරි අපිට රුමේනියා රටේ ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකක් අනිවාර්යයෙන්. ඔයාලා පේනවා ලස්සන නේද? ග්‍රවුන්ඩ් එක පිට පෙන්නන්නත් ඕන දැන් කට්ටියට. අන්නක පළවෙනි ආපු දවසේ කෙලින්ම නිව්සීලන්ත අම්මා සීතල. සීතල එතකොට වින්ටර් පටන් ගන්න වෙලා. මේ හුලඟක් එනවා කොහොමද දන්නවද? දූවිලිත් එක්ක කඩාගෙන ජර්සි දාලාද ගැහුවේ? ජර්සි කියන්නේ බෝලෙම මේම වෙනවා. සුපාරක් මම ගිහිල්ලා නුවරඑළිය මැච් එකක්. සුපාරක් ගිහින් මැච් දෙකක් විතර ගැහුවා. අපේ කණ්ඩායම ඒසියන් ක්‍රිකට් ක්ලබ්. ගන්නේ කොහොමද? සීතලට මම කැනඩාවේ ඉන්න මම ජනන් बात में कॉल करता हूं मैच खेल आया था ගිහිල්ලා ඊයේ මම පැතුම් කියලා කොල් එකේ මම උනිසා තමයි විකට් ලෙද ගහන්න नहीं 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 पर बहुत स्लो आ रही थी කැනඩාවේ සම්මන් කරන්නේ කියවට ලස්සන තමයි මෙහෙම දෙන්නා. කියන්නේ මේ කනුත් ඇඟිලි බෙර කොට වගේ සීතල. ඒ මල්ලි මේ ශාමල්ලි මේ බාර්ලිද තිරිඟුද? තිරිඟුනේ. තමයි අර අපි පිටිවර ගිහලා කන්නේ ලංකාවට එන තිරිඟු පිටි හදන්නේ මේකේ. මේකේ තමයි අර හෝර්ලිස් මොනවද කියලා ගහන්නේ මේකේ. හෝර්ලිස් එකේ තියෙනෙත් ඒක තමයි නේ පින්තූරෙට. පින්තූරෙට විතරයි. හෝර්ලිස් එක ගහන්නේ එයාපෝට් එකට ගියාලා. ඔය ඊළඟ මැච් එක පටන් ගන්න යන්නේ අම්පයර්ස්ලා දෙන්නේ නැහැ නේ. उदी मैच के बाद ये वो गाना होना नहीं सही हो अपने राइट से लोकेश फान को विक्रम ने मैच में कासरा ने कादे थे अपने दादी की ये बार इतने बार मैच अगले दिन අපේ කණ්ඩායම ඉන්දියන් පාකිස්තාන් ශ්‍රී ලංකා සම්මිශ්‍රණයක් තියෙනවා. पता हो कैप्टन के ग्रुप देने हो මායි අනෝජු තමයි ආධුනිකයෝ නේද? ඉස්ලාම මැච් එක ගහුවේ මේ හැවිලා අරුත් එක්ක ගහුවේ. බැට් කරන්නේ නෙවෙයි. ඒකේ ලංකාවේ කට්ටිය ගොඩක් ඉන්නෝනේ. මේක ලංකාවේ විතරයි. ඉස්ලාම මේක රුමේනියන් විකට් එක මගේ ඇවිල්ලා ඔය ඌගේ. ඔය රතු පාර කැප් එක ගිහින්. ඔව්. ඌගේ තමයි විකට් එක ගත්තේ. ඉස්ලාම. කවුද වැඩ? මං හිතුවා අද ලයිව් දෙයි කියලා මැච් එක මේ කැමරාමන්ස් ලැබිලා නැහැ. හරි හරිමල් වර්ෂණ ගිහින්. 22 මැච් එකෙන් හම්බෙන්න තියෙන්නේ. එහෙනම් ජය වේවා හැමෝටම.